harimatana.lk හරිමතනින් පටන් ගමු. ඔයාගේ ජීවිතේ හදාගන්න අදත් ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. ජීවිතේ කියන්නේ රෝදයක්. සමහර වෙලාවට ඔයා ඉන්නේ උඩම. තවත් සමහර වෙලාවට ඔයාට පොළොවට සමතලා වෙන්න සිද්ධ වෙනවා. ඔයා හිතන්න වයස අවුරුදු 65ක් වෙද්දී මුළු ජීවිත කාලයම මහන්සි වෙලා අන්තිමේට ඔයාගේ අතේ ඉතුරු වෙන්නේ රුපියල් 30-40000ක් වගේ සුළු මුදලක් විතරක් නම් ඔයාට මොනවා හිතෙයිද? ඔයා ජීවිතය අතාරිනව නේද? නමුත් ලෝකයේ අද ආදරය කරන ලෝකෙම දන්න එක සුදු ඇඳුම් ඇඳගත්ත මිනිස්සෙක් ඒ අගාධයේ ඉඳලා ලෝකයේ ලොකුම ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැගුවා. ඒ තමයි KFC නිර්මාතෘ කර්නල් හාලඩ් සෑන්ඩර්ස්. අද අපි කියන්නේ අත් නොහරින මිනිසෙකුගේ ඒ අසිරිමත් කතාව. 1890 වර්ෂයේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ සෑන්ඩර්ස් උපත ලබනවා. ඔහුගේ වයස අවුරුදු 5ේදී පියා මිය යනවා. මවට රැකියාවට යන්න සිදුවෙන නිසා කුඩා සෑන්ඩර්ස් තමයි නිවසේ ඉයුම් පිහුම් කටයුතු බාරගන්නේ. වයස අවුරුදු 7 වෙද්දී ඔහු ඉතා දක්ෂ ලෙස ආහාර පිසීමට හුරු වුණා. නමුත් ඔහුගේ ජීවිතය එතෙන් පටන්ම අභියෝගයක් වුණා. වයස අවුරුදු 16ේදී ඔහු පාසලෙන් ඉවත් වෙනවා. ඉන්පසු ඔහු කළ රැකියා ලයිස්තුව හරිම දිගයි. දුම්රිය ගිනි නිවන බටෙක්, රක්ෂණ නියෝජිතයෙක්, තොටුපළ සේවකයෙක්, නීතිඥයෙක්, ටයර් අලවිකරුවෙක්. මේ හැම රැකියාවකින්ම ඔහු අසාර්ථක වුණා. එක්කෝ ඔහුව අයින් කළා, නැත්නම් ඔහුට ඒ රැකියාව කරගෙන යන්න බැරි වුණා. නීතිඥයෙක් විදිහට ඉන්නකොට Tamanගේම සේවාදායකයා එක්ක උසාවිය මැද ගහගෙන ඔහුගේ වෘත්තීය ජීවිතේ පවා අහිමි කරගත්තා. වයස අවුරුදු 40ේදී ඔහු කෙන්ටකි වල කුඩා ගෑස් පිරවුම් බලක් ආරම්භනවා. එහි පැමිණෙන පාරිභෝගිකයන්ට ඔහු Tamanගේ රහස් වට්ටෝරුවට හැදූ චිකන් අලෙවි කළා. මේක කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් කෙන්ටකි ආණ්ඩුකාරවරයා ඔහුට කර්නල් කියන ගෞරව නාමය පවා ලබා දුන්නා. නමුත් ඉරණම ඔහුව නැවතත් පරාජය කළා. අලුත් මහා මාර්ගයක් ඉදිවීම නිසා ඔහුගේ අවන්හල තිබුණු පැත්තට වාහන ඒම නතර වුණා. අවසානයේ ඔහුට සිද්ධ වුණා Tamanගේ දේපල සියල්ලම වෙන්දේසි කරලා ණය ගෙවන්න. වයස අවුරුදු 65ේදී සෑන්ඩර්ස් නැවතත් හිස් අතින් පාරට වැටුණා. ජීවිතය අවසන් කරන්න හිතපු සෑන්ඩර්ස් Tamanගේ රහස් වට්ටෝරුව ලෝකයට විකුණන්න තීරණය කරනවා. ඔහු Tamanගේ ෆෝඩ් මෝටර් රථයේ පිටුපස අසුනේ නිදාගනිමින් ඇමරිකාව පුරා හෝටල් වලට ගියා. ඔහු හෝටල් හිමියන්ට කිව්වේ මෙහෙමයි: මම මගේ වට්ටෝරුවෙන් චිකන් හදලා දෙන්නම්. ඒක විකුණලා ලැබෙන ලාභයෙන් මට කොටසක් දෙන්න. පළමු හෝටල් හිමියා බැහැ කිව්වා. දෙවෙනි කෙනා ඔහුට hina වුණා. 10 වෙනි, 20 වෙනි, 100 වෙනි හෝටල් හිමියන් පවා ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔවුන් ඇහුවේ වයසක මිනිහෙක් පරණ ඇඳුමක් ඇඳගෙන ඇවිත් මොනවා කියනවද කියලයි. ඔහු 1009 වතාවක් ප්‍රතික්ෂේප වුණා. ඔබ හිතන්න 1000 වතාවක් කෙනෙක් ඔබට නැහැ බෑ කියද්දි මොනවා හිතෙයිද? නමුත් සෑන්ඩර්ස් 1010 වෙනි දොරට තට්ටු කළා. එතනදි තමයි ඔහුගේ වට්ටෝරුවට පළමු අවස්ථාව ලැබුණේ. වයස අවුරුදු 73ේදී ඔහු KFC සමාගම ඩොලර් මිලියන 2කට අලෙවි කරනවා. ඒ කාලේ හැටියට ඒක විශාල මුදලක්. නමුත් ඔහු මිය යන තෙක්ම එහි සන්නාම තානාපති ලෙස ලෝකේ පුරා සංචාරය කළා. අද ඔහු ජීවතුන් අතර නැතත් ඒ සුදු ඇඳුම ඇඳගත් සිනහමුසු මුහුණ ලෝකයේ සෑම නගරයක්ම පාහේ දැක ගන්න පුළුවන්. ඔහු මිය යන විට KFC ආයතනය රටවල් 48ක ශාඛා 6000ක් දක්වා වර්ධනය වෙලා තිබුණා. හරි, අපි ලෑස්ති අද ඔයාට යොමු කරන ප්‍රශ්නය අහන්න. අද මේ ප්‍රශ්නයට ඔයා නිවැරදි උත්තරේ දන්නවනම් හරිමතන.lk අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට නිවැරදි උත්තරේ දීලා රුපියල් 1000ක් වටිනා රීලෝඩ් ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. මෙන්න අද ප්‍රශ්නය. සූර්යග්‍රහ මණ්ඩලයේ ඇති රතු ග්‍රහයා එහෙම නැත්නම් රෙඩ් ප්ලැනට් ලෙස හඳුන්වන ග්‍රහලෝකය කුමක්ද? සෞරග්‍රහ මණ්ඩලයේ රතු ග්‍රහයා ලෙස හඳුන්වන ග්‍රහලෝකය කුමක්ද? පිළිතුර A බ්‍රහස්පති, පිළිතුර B සිකුරු, පිළිතුර C අඟහරු, පිළිතුර D සෙනසුරු. මේ ප්‍රශ්නයට උත්තරේ ඔයා දන්නවනම් දැන්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන හරිමතන.lk අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නිවැරදි උත්තරේ ලබා දීලා ඔයාටත් ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. හරි, නැවත වතාවක් අපි යන් අපේ කතාව දිහාවට. කර්නල් සෑන්ඩර්ස්ගේ කතාවෙන් අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අංක 1 තමයි
වයස කියන එක ඔයාගේ වැඩවලට බාධාවක් නෙවෙයි කියන එක. ඔයා දැන් ඉන්නේ මොන වයසේ වුණත් ජයග්‍රහණයට කිසි විටකත් ප්‍රමාද නැහැ. ඒ වගේම ප්‍රතික්ෂේප වීම වලට බය වෙන්න එපා. දහසක් දෙනා නැහැ කිව්වත් එකම එක්කෙනෙක් ඔව් කියනතුරු සටන් කරන එක අතාරින්න එපා. ඒ වගේම කර්නල් සෑන්ඩර්ස් අඳුනාගත්තා වගේ ඔයාගේ දක්ෂතාවය අඳුනා ගන්න. සෑන්ඩර්ස්ට තිබුණේ චිකන් පිසීමේ හැකියාව විතරයි. ඔහු ඒ එකම දෙය ලෝකයේ දිරන්න පාවිච්චි කළා. ඔයා අද අසාර්ථක වෙලා ඇති. ඔයාව මිනිස්සු ප්‍රතික්ෂේප කරනව ඇති. හැබැයි මතක තියාගන්න කර්නල් සෑන්ඩර්ස් 1010 වෙනි වතාවෙත් උත්සාහ කළා නම් ඇයි ඔයාට බැරි තව එකපාරක් උත්සාහ කරන්න. ජීවිතය අතාරින්න එපා. ජයග්‍රහණය අත ළඟයි. මේ කතාව ඔයාගේ ජීවිතයට පොඩ්ඩක් හරි ශක්තියක් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ සැබෑ ජීවිත කතා අහන්න අපේ channel එක අදම subscribe කරන්න. මේ හරිම තන. ඔයාට සුබ දවසක්. ජීවිතය හදාගන්න ඔයා මේ ඇවිල්ලෙන්නේ හරිම තැනට. YouTube කියන්නේ වීඩියෝ බලන තැනක් වුණාට හරිම තැනේ වීඩියෝ බලන ඔයාට නම් වීඩියෝ බලන ගමන් තෑගි දිනා ගන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. වීඩියෝ එක අතරමැදදී අපි අහන ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා description එකේ තියෙන link එකෙන් හරිම තැන website එකට ගිහිල්ලා submit කරන්න. සෑම සතියකම තෝරාගත් ජයග්‍රාහකයන් හට රුපියල් 1000ක් වටිනා රීලෝඩ් එකක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් තෑගි රැසක්. හරිම තැන.lk හරිම තැනින් පටන් ගමු.